හතර වටේම තිබුණු ගෙවල් මේ පස්කන්දට යට කරද්දී මේ පුංචි නිවස මගහැර යන්නට සොබහදාම තීරණය කළා. මේ විශ්වයේ හාස්කම් තේරුම් ගත නොහැකි මේ සොබහදාමේ තීන්දුව හරි පුදුමයි. මේ මහ පොළොව මත මිහිදන්නු අපේම මිනිසුනි නිබ්බානම් පරමංසුකං පරම සැපත වූ අමා මහ නිවන් සුව ඔබටත් වේවායයි අප ප්‍රාර්ථනා කරන්නෙමු. සසර වසනතුරු නිවන් දකින්නතුරු ඔබට මෙවන් අකල් මරණයක් කිසි කලක නොවේවායයි අප ප්‍රාර්ථනා කරන්නෙමු. මේ අනපේක්ෂිත ව්‍යසනයෙන් කම්පාවට පත්ව සිටින ගම්වාසීන්. මමයි දුවයි තමයි මේ ගෙදර හිටියේ. ඒ උදේ 5:10ට විතර 5:00ට විතර තමයි එක ඇසිල්ලයි ආයේ මොනක් කරන්න කාටද බෑ වෙලාවක් නෑ අපේ හාමුදුරනේ. ඊට පස්සේ පහවදා උදේ අපේ මේ පංචලේ හාමුදුරු මෙච්චරක් ඔය එරිලා ඇවිල්ලා අපි වේරගෙන ගමේ අයයි ඇවිල්ලා වේරගෙන ගියා ඉතින්. ගමක සුන්දරත්වයේ දකිමින් ජීවත් වන්නට සිහින මවන ඔබ මොහොතකට කම්පණයට පත් කරන මේ සිදුවීම ඇසූ පිරු හැම කෙනෙකුටම කම්පණයට පත් කරනවාට කිසිදු සැකයක් නැත. අකාරුණික රුදුරු ජල ධාරාවෝ යහන්ගල පාමුලින් කිලෝමීටර් 5ක් 6ක් දුර ගෙවා දමා පවුල් 15ක 35 දෙනෙකු මේ මිහි මත සදාකාලිකව මිහිදන් කරන්නට තරම් මේ ජල ධාරාව කුරිරු වූවා. අද සිට මේ සුන්දරත්වයේ බලන දකින ඔබට කඳුළු කතාවක අලුත් පරිච්ඡේදයක් අකමැත්තෙන් වුවද ලියන්නට වේවි. කුසිකර්මාන්තය තම ජීවන